ඉන්නවා දපන් මේක බලපන් මේක ඒක කියාගන්න මේක ගියා බලපන් කැපුවා ආරත බඩාරේ ලනේ බා මෙන්න බඩු කේ තරංගය එනවා බං අදත් මොන තරංගයද සෙල්ලමක් කරන්න ගත්තොත් මොකක් හරිනවනේ තරංගය කියන කටකඳය බං කටකඳය දන්නේ නැහැ වගේ අහන්න එපා දැන් ඉතින් කරලා ඉවරනේ සෙල්ලම මස්ත බාල් දිනා දවසම යන්න නම් එපා ඔම ඉඳපන් දැන් දකින්න ඇති ඔම ඉඳපන් ඕකගේ ජීවන සුවන ආස්වාද පාස්වාද කළා හඳුනානවත් රෝග හැදෙනවා මේ මනි උඹත් ඉඳපන් ඉඳපන් මේ කුමාරయ్య ඉඳපන් ඉඳපන් නිත්තකින් කාල කන්නේ ටික ගියානේ සි යකෝ දැන් කුමාරయ్య මල්ලියා ඔබ තාත්තේ ඉන්නවනේ මේ අරුන් කොහෙද ගියේ උම්මේ ගියා කොහෙද ඔය ගියේ උම්මේ ගියා හරි අහනවා කොහෙද යන්නේ මේ වහින්න වගේ හරිද මොනවද මේ කාරෙන්න පායන වහින්න වගේ ඔව් මල්ලි වහින්න වගේ මං ගිල්ලන්න හරි මල්ලි හරි මල්ලි අපේ අතට ඌව ඈ තම්සේ කට ගන්න තම්සේ දත්මා දෙන්නේ නැද්ද ඉතින් හරි සෝරි මම පිටිපස්සේ යන්න කෙනා අදනම් වාසියක් දෙන්නවා වැඩේ අඩෝ මංගරෙන්ඩෝ අනේ අයියෝ කියන්නේ සල්ලිකනින්ඩෝ අඩෝ උඹ කොහෙද යන්නේ මා කෙනෙකුද දරගාපි පරයා දරගාපි අනේ සල්ලිකනි සල්ලි නේ අයියේ මට කියන්නේ පිටිලා අයියේ සල්ලි පළවෙනි අයියේ කොණයිකට පිටේසනවා මට කටේ ගන්න සල්ලි දිනවා සල්ලි නෑ සල්ලි දීපන් සල්ලි මේ තියෙන්නේ ඩෝ සල්ලි ගත් නැදලා පළේට අඩේ කටගදයෝ නැක්ටවා අඩේ මේ බස් යාලා ගියා අඩේ සල්ලි අපරාදේ වන් අඩේ නැගිටවා යකා නැගිටවා ප්‍රජාතන්ත්‍රවාදී රාජක මේ වගේ මංකොල්ලකම් සිදුන එක සාධාරණයි. දෙකින් තෝගේ කටේ ගඳ බලපියේ තෝත් එක්ක බිව්වට වඩා හොඳයි යකෝ ගෙදරට එලා නිදාගත්තා කාලා ගන්න. තු ලොක්ක මොකද? මොකද කේස් එක? මහත්තයා මේ අහන්නේ හිඟන්නේ එන්නකො මං එන්නේ මහත්තයා උදේ ඉඳලා හැය යන්නේ මහත්තයා කීයක් හයියන්නේ අනේ ශල්ලි මංගාවත් නෑ. මං වත් එක්ක එන හිඟා ගන්න. ආර්ථිකෙත් එක්ක අපි මේ යන ගම තොඩ පිස්සුනියකෝ උදේ පාන්දර මියා හිඟා ගන්නන්නේ තෝගේ කටේ ගඳ මන පිය යකෝ ලෙන්ජරෙන් යකෝ ජාති කමෙන් හිඟන්නේ මාස් මාජිනාකෝ ජාත් තෝ ජාති කවදින්නේ නෙටකින් විද තෝ කාය කන්නේ කාය කන්නේ උදේ පාන්දර ජාති කමෙන් කතලදියා आवो आय अम्मो इधर रंग बाज आय अम्मा කුමාර මට හුටු කවුද කෝපේ කුමාරට ගහලා දාලා තින්නේ ඒ කුමාර නැගිට මං අඩේ කවුද උඹට ගැහුවේ කුමාර අම්මෝ මේ අම්මෝ කවුද කෝ මුට ගහලා ගෙදරටම ගෙනත් දාලා ගිය එක
කුමාර කවුද උඹට ගැව්වේ? අම්බෝ එඩේ කවුද යකෝ ගහලා ගෙදරට ගෙනත් දාලා ගියේ පාරයා. චි මොකද්ද යකෝ ඒකන්ද? ජරක්වත් නැහැ කුමාර. චි කුමාර උඹට කක්කවත් ගියාද? අම්බෝ මොකා කුයිලක් එන්නේ මොකද්ද යකෝ අම්බෝ කවුද යකෝ යලා පාරන් ආවේ අම්බෝ චි කුමාර කතබන් කවුද උඹට ගහලා තින්නේ? අම්බෝ ඕක වැවපන් අම්බෝ තරංගය නේද අම්බෝ ඕක ගෙදර යවපන් අම්බෝ මම මැරෙයි යකෝ कुमारा यस कौदड़ गया वेस हाँ අම්බෝ අර පයව අම්බෝ ගඟ මේ රෝගියගේ බාර්කාරය කවුද ඉන්නේ? මම ඩොක්ටර්. අනේ මොකද අනේ මෙයාට වෙලා තියෙන්නේ? මෙයා බේරගන්න පුළුවන්ද ඩොක්ටර්? අනේ කියන්න ප්ලීස්. අපි පුළුවන් තරම් මෙයා බේරගන්න උත්සාහ කරා. ඒ වුණාට මෙයාගේ ජීවිතය අපිට දැන් බේරගන්න බැරි වුණා. මෙයා මැරෙන්න හේතුව තමයි මෙයාගේ නහයෙන් ලොකු විස බීජයක් ගමන් කරලා තිනවා. ලොකු කුයිලයක් ගමන් කරලා තිනවා මෙයාගේ මොළයට. ඒක නිසා තමයි මෙයා මිය ගියේ. සෝරි අපිට කරන්න ඩොක්ටර් එහෙම කියන බානේ අනේ ඩොක්ටර් කුමාරේ